guys මම මුලින්ම garlic chop garlic දානවා. ඊට පස්සේ ginger paste එකෙන් ටිකක් mustard cream එකෙන් ටිකක් දානවා. pepper ටිකක් දානවා. කහ powder ටිකක් දානවා. vinegar ටිකක් දාගන්නවා. ටිකක් දාගන්නවා. අපි දැන් මේක හොඳට සීසන් වෙන්න විනාඩි 10ක් විතර තියෙන්නේ කලවම් කරගෙන. දැන් මේක පොඩ්ඩක් සීසන් වෙන්න විනාඩි 10ක් විතර තියෙනවා. අපි එහෙනම් ඊළඟ ටික හදමු. මම ඒකට අනියන් ටිකක් ගන්නවා. එතකොට මේක බෙල් පෙපර්ස්, ටොමාටෝ, කැරට්, ග්‍රීන් චිලි, අල ටිකක්. එහෙනම් අපි දැන් කොහොමද හදාගන්නේ කියලා මම අද සීසන් වෙන්න කියලා තියෙන චිකන් එක. එහෙනම් අපි දැන් මේ ටික හදාගමු. සීසන් වෙන්න තිබ්බා. දැන් අපි ඒක මුලින්ම දාගමු. ටිකයි රම්පෙ ටිකයි පුරුදු එනසාලට දෙනවා. ටිකක් වාඩි වෙන්න වතුර චුට්ටක් දාලා මේක අපි කුක් වෙන්න තියමු. මේකට තව විනිගර් ටිකක් දාගන්නවා. දැන් අපි මේ අල ටිකක් දාගමු. එතකොට මේ චිකන් එකෙන්ම අල ටිකක් කුක් වෙන හින්දා. විනාඩි 6ක් විතර කුක් වෙන්න තියෙනවා. ඊට පස්සේ අපි මේකට අනිත් ටික දාගමු. දැන් මම මේකට කැරට් ටිකක් දාගන්නවා. මම මේකට දැන් සියඹල ජූස් ටිකකුත් දාගන්නවා. මේකට බෙල් පෙපර් ටිකක්, එතකොට ටොමාටෝ ටිකක්, කපාගත්ත ග්‍රීන් චිලි ටිකක් දාගන්නවා. අපි මේකත් නැහැම කුක් වෙන්න දෙන්න. චිකන් එක නම් මේ ටිකක් වෙලා මම විනාඩි 8ක් විතර කුක් වෙන්න දීලා තමයි ගත්තේ. දැන් මේ වෙජිටබල්ස් ටිකක් දාගත්ත හින්දා අපි ටිකක් වෙලා මට කුක් කරලාම ගමු.
ටික හොඳට කුක් කරලා තියෙන්නේ. දැන් මේ අනියන් ටිකක් උඩින් දාගන්න. ඒකේ පාට එක ලස්සනට තියෙනවා. මම මස්ටර්ඩ් ක්‍රීම් දාගත්තා. පහ චුට්ටක් විනිගර් ටිකක් එහෙම දාගන්න. එතකොට හරි ටේස්ට් එක එන්නේ විනිගර් එකේ මස්ටර්ඩ් ක්‍රීම් එකයි දාගත්තට පස්සේ. ඔයාලත් ඒක දාගන්න. ඉතින් මේ විදිහට තමයි මම ස්ටූ එක හැදුවේ. දැන් එහෙනම් අපි ටේස්ට් කරලා බලමු රස කොහොමද කියලා. ඉතින් guys මම ඔන්න chicken stew එක හදලා ඉවරයි. එහෙනම් අපි ටේස්ට් එක කොහොමද කියලා චෙක් කරලා බලමු. ඔයාලා ගෙදර හදලා බලන්න. ඇත්තටම රහයි. මේ ඔයාලා ගෙදර හදලා බලන්න. මොන හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකකට කමෙන්ට් එකක් දාලා මම ඉන්න අහන්න. එහෙනම් තව රෙසිපි එකකින් එන්නම්. බයි.